අප්පෝ අප්පෝ ඉස්සරහට පැන්න මම මැනිකලා පහළ තට්ටුවේ මොකද කරන්නේ? අප්පෝ කොහෙද හිටියේ? මං කීසරයක් කතා කළාද? මම මේ කෑම හදන්න බඩු ටිකක් ගෙන්න කඩේට ගියා මැනිකේ. අප්පෝ මොකද හති දාන්නේ? මේ මලේලව හති. පොඩ්ඩක් අඩි ඉක්මන් කරගම පපුව හිරවෙනවා. කාලා කන්නේ ලෙඩක්. කඩේ යන්නේ මොකටද? මං දැක්කා ගබඩා කාමරේ පුරෝල බඩු තියෙනවා. මගෙන් අහන්න නැතුව මේ අහුමුළු වල ඇවිදින්න එපා මැනිකලා. පාළුවට ගිහිල්ලා තියෙන ඉඳ හැමතැනම සත්තු සර්පයි. මේ පිරියදර කඩි කරවලේ තලලා දැම්මා ඌමුවේ ගබඩා කාමරේ ඉඳලා. පරණ කුස්සියම හැට එක්කෙන්න ඕනේ ආපහු අප්පු. පණිවිඩයක් යවන්න. ඒත් ඒක දැන් කොහෙ ඉන්නවද කියලා දන්නේ නැහැ. එයා නැත්තම් වෙන එක්කෙනෙක් එක්ක වරේ. මිනිස්සු 7-8 දිනක් දාලා මේ වලව සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. ওই ජනෙන් දොරවල් එහෙම ඇරලා දාලා පුලං ගහන්න. ආලු ගඳේ බෑ. එහෙමයි. මට මතක් වෙනවා මමි එදා රෑ අපි ඔක්කොම මේ මේසෙම වාඩි වෙලා ඩිනර් ගත් දවස. ඒ අක්කගේ අන්තිම දින එක තමයි. තාම හරියට වචනයක් දෙනවයි. එහෙම පුළුවන් නේ. රේෂන් ටිකක් කල්පනා කරන්න එපා. අක්කත් දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අසනීපෙන්නේ. මම මේ අපේ පවුල් වල අනාගතය ගැන කල්පනා කරලා මම මේ කියන්නේ. මොකද දවසක කිසි අඩුපාඩුවක් තියෙනවයි. අධ්‍යාපනයෙන්වත් දේපල වලින්වත් කිසිම අඩුපාඩුවක් නැහැනේ. යායව ඇත්තට බරට ගන්නෙ නෑනේ නංගී. එක්ක කාමරේට වෙලා පොතක් කියනවා. එහෙම නැත්නම් මැන්ඩලිනේ අතේ තියාගෙන ඉන්නවා. සෑල්ලුවට මෙන්න තමයි කල්පනාව. ඉක්මනට මේක ගැන තීරණයක් ගන්න ඕන අක්කේ. දැම්මම මේක කරන්නේ නැත්නම් අපි ඩල්සි ලෝ කොලෙජ් එකට අරින්න හිතාගෙන ඉන්නේ. ඊළඟටත් මොකක් හරි තියෙන්න බෑ.
ග්‍රේෂන් අයියා. යමු ගාඩන් එකට ටිකක් කතා කරන්න. ඩාල්සිට මොනවද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ? ගොඩාක් දේවල් තියෙනවා. එන්නකෝ කියන්න. දැන් රිසල්ට්ස් වලට පස්සේ රට අත්හැරලා යනවා. මැඩ්ලින් ගහන්න නෙවෙයි මං කතා කරේ. ඉතින් ඩාල්සි කොහොමද තොරතුරු? ග්‍රේෂන් අයියට කොහමද ඉතින්? කියන්න වරදක් නෑ. අපිත් ඔහෙ ජීවත් වෙනවා. ඔහේ ජීවත් වෙලා මොකටද? ග්‍රේෂන් අයියා ආස නැද්ද මාව ගෙනත් ළඟින් තියාගන්න? ඒකත් නරක අදහසක් නෙමෙයි. කෙල්ල දැන් අර ඉස්සර හිටපු බට්ටිච්චි නෙමෙයි. ලස්සනත් වෙලා හොඳට කතා කරන්නත් දන්නවනේ. ලෝකලොත් කිව්වොත් නම් මාසයක් යන්න කලින් කවුරු හරි එකෙක් මේක උඩ හැගනීවි. හැම එකටම විහිළු කළා හරියන්නේ නෑනේ. මම තීරණයක් ගන්න ඕනේනේ. මෙච්චර ලස්සන රාත්‍රියක මේ බොරු වාද විවාද කරලා මේ පරිසරයේ තියෙන සාන්ත ගතිය බිඳින්න හදනවා. මට හරි දුකයි මමී මං එදා තදින් කතා කළාට. එදා තමයි මට ග්‍රේෂන් අයව අන්තිමටම දකින්න ලැබුණේ. මට දැන් හිතෙනවා අර එදා හිටපු කෙල්ල අර මොරකාරයාගේ දුව ඇල්ල පල්ලේ වැටලා මැරුණ කෙල්ල. එදාත් යාගේ මූණේ මහා අමුතු බැල්මක් තිබුණා.
මෙතන අපට නොතේරෙන ලොකු රහසක් තියෙනවා. යන් අපි උඩට. සාජන් මහත්තයා එල්ලෙන හම්බෙන්න. මොනවද? කරදරයක් නම් සමාවෙන්න. හාමුල වලව්වට ආවයි කියලා ආරංචිය ලැබුණ නිසායි මම මේ ආවේ. කොහොමද සාජන් දැනගත්තේ අපි ආවා? වලව්වට කාර් එකක් ආවා කිව්වම මම හිතුවා රේෂන් නම්පලගේ නෑදෑයින් කවුරු තමයි කියලා. මේ වාඩි. අපි රන්දුල වලව්ව. මේ මගේ මිසිස්. රේෂන් නම්පලගේ පප්පාගේ එකම නංගි. පොලිසියට රන්දුල වල මොනවද දැනගන්න ඕන? සමාවෙන්න නම් කරදර කළා. නමුත් මේක මිනිමරුමක් සම්බන්ධ පරීක්ෂණයක්. මිනිමරුමක්? මරණයක්. මිනිමරුමක්ද කියලා තාම හරියට කියන්න බෑ. ඔය මුරකාරයා දුවගෙනද කියන්නේ? හාමු දැනටමත් සිද්ධිය ආරංචි වගේ. ඒකී ඇල්ල පල්ලේ වැටිලා නේද මලයි කියන්නේ. ඉතින් ඔකට වලවුන් ප්‍රශ්න කරන්නේ මොකටද? ගමේ නොයෙකුත් කටකතා තියෙනවා. පොලිසිය ඒව බාර ගන්නෑ. ඒත් අපි රිපෝට් එක ලියනකොට සම්පූර්ණ විස්තරයක් දෙන්න එපාය. මොනවද කටකතා? ඒ වයින් වැඩක් නෑ හාමු. නෑ කියනවා. අපිත් දැනගන්න බෑ. ඔය මරණය වුණේ කෙල්ල දීගයන් හිටපු දවසට ඉස්සෙල්ලා දවසේ. හෙට දීගයන එකී මොන එහෙකටද අද රෑ ඇල්ල ළඟට ගියේ? ඕක තමයි ප්‍රශ්නේ. ගමේ ප්‍රචාරයක් තියෙනවා ග්‍රේෂන් නප්පෝ ඔය කෙල්ල එක්ක සම්බන්ධයක් තිබ්බයි කියලා. මොනවා? සාජන්ට පිස්සුද? අමූලික බොරු. එහෙම දෙයක් තිබුණා නම් මන් දැනගන්න ඕන. සාජන් දන්නවද ග්‍රේෂන් මගේ දුවට එන්ගේජ් වෙලා කියලා? රට ඉඳන් ආපු ගමම බඳිනවා. කවද්ද ග්‍රේෂන් නප්පෝ රට ගියේ? දැන් අවුරුද්දකට වැඩි නේද ආතර්? ඉංග්ලන්ඩ් ගියේ අධ්‍යක්ෂ විභාගය කරන්න. තව කොච්චර කල් රටේ ඉන්නවද? තව අවුරුද්දක් විතර මං හිතන්නේ. කොහොමේ යුද්ධ කාලේ ලියුම්වත් එන්නේ නැහැ නේ පිට රටින්. ඔය විස්තර ඔක්කොම මම සාජන් රාලාමට කිව්වනේ. වැදගත් කෙනෙකුගේ කටින්ම ඒ ටික දැනගන්නයි අපිට උවමනා කළේ. අපිට පුළුවන් ද වලව්ව ඇතුළේ ටිකක් පරීක්ෂා කරලා බලන්න. මේක පුදුම වැඩක් නේ. අපි මොකටද පොලිසිය වලව්ව ඇතුළට වැද්දගන්නේ? සැකයකට නෙවෙයි හාමු. ඒත් මේ ගමේ උන් පෙත්සම් ගහන්න යන කතාවක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා නරකද? වරණ ගන්න මැකිලා. අපර ප්‍රශ්නයක් නැහැ නේ බැලුවට.
ඉදානේ සිල්ල හොයාගෙන ඇල්ල ළඟට ගිය වෙලාවේ මුරකාරයා මහ පුදුම දෙයක් දැක්ක කියනවා. ඒත් අපි සාක්ෂි බාරගන්නේ නැහැ. ඒ උගේ මොලේ හොඳ නැති නිසා. ළමයි සියුට ගම්මන් වෙලාවේ ගැවසෙන් හොඳ තැනක් නෙවෙයි ඔය ඇල්. ඉදා කරත්තේ කරලිච්ච වෙලාව. මගේ මේ ඇස් දෙකට දරපු දෙය මතක් වෙනකොට ඇඟේ හිරිකඩ පෙපෙනවා වුණා. ඒ සිද්ධිය තාම පොලිසියට අමතක වෙලා නැහැ අප්පුවාම. ඒ ඇක්සිඩන්ට් එක ගැන පොලිසියට පෙත්සම් ලැබිලා තියෙනවා. රාලහාමි දන්නවනේ කරුණායින්ගේ පුතා ඒ දවස් ලෝකිට ඇහැ ගහගෙන හිටියා. ඕකම දන්නේ ඉසවට ඕක කියන්නේ පහට තල්ලු කරලා තියෙනවා. ඒ ඔක්කොම අපි විභාග කරගෙන යනවා. කලුණයි දෙකේ කොල්ලා ගමෙන් මග හැරලා ගිහින්. ඒ